අද මේ කෝකටත් ජැකට් එකක් දාගෙන ආවා මේ සීතලයි අයිස්නේ හැමතැනම අමාරු ඉන්න ඉන්න ජැකට් එකක් දාගෙන ආවේ මේ සීතල හින්දා දැන් මම මේ සීතලේ හරි මම මේ කියන්න ගියේ මේ පහුගිය දවස්වල නිකන් එන කුඩු අනම් මනම් අයිස් අහුණානේ මේ මෙට්‍රික් ටොන් ගණන්නේ අහුනේ නේ ඒ අහුවෙලා දැන් එක එක අයගේ දේශපාලඥයන්ගේ ඒවට සම්බන්ධ පොලිසිය අය ඒවට සම්බන්ධ හමුදාවේ අය කොමුනිකන් දැන් අර එකින් එක එළියට එනවනේ ඒ එන ගමන් ඔය ASCII ආව අර රග ක්‍රීඩකයා තජුඩින් ගේ කේස් එකත් එළියට ආවට පස්සේ බැකෝ සමනුයි කජ්ජයි එළියට ආවා ඊට පස්සේ එක එක මාතෘකා දැන් මේ බැලුවාම මේ දකුණෙන් තමයි ඔක්කොම වැඩේ යන්නේ ලංකාවේ පාතාලෙත් එහෙමයි කුඩුත් එහෙමයි දකුණෙන් යන්නේ හරි දකුණේ ඉතින් කපුටෙකුටවත් ඉගිලෙන්න බෑනේ අර රාජපක්ෂ මහරජාණෝගේ ඒරියයිකනේ ඉතින් ඕවට ඒගොල්ලෝ සම්බන්ධයි කියලා වගේ තමයි දැන් යන්නේ ඊට පස්සේ අර කජ්ජා මැරුණාට පස්සේ තජුඩීන්ගේ අර මොකද්ද වාහනය ළඟ ඉන්නේ එයාගේ මහත්තයයි කියලා අර කජ්ජාගේ නෝනා පොලිසියට කියලා තිබ්බනේ කිව්වට පස්සේ දවසක් විතර යනකොට මේ කජ්ජා මැරිලා සෑහෙන කාලයකට පස්සේ දැන් මම මේ කියන්නේ ඕගොල්ලෝ දන්නවා කජ්ජා මැරුණාට පස්සේ කජ්ජාගේ පුතා කොල්ලා ඌ ඇවිල්ලා මේ එන කතන්දරයක් කිව්වනේ ඈ අර තාත්තා වෙනුවෙන් කිව්වනේ අර තාත්තා වෙනුවෙන් කවන්නේ නැහැ ඒ ඔක්කොම දැන් කතා කරනවා හරි මම මේ කතා කරන්න යන්නේ මට වෙන ප්‍රශ්නයක් ආවා කජ්ජා මලා කජ්ජා වෙනුවෙන් අර කතා කරා ඒ වුණාට මේ සජ්ජා කතා කරාද ඔය ගැන කතා කරේ නෑනේ මෙච්චර කුඩු ටොන් ගානක් අහුවෙලා සජ්ජා එක වචනයක් කට ඇරියද ඇයි කතා කරන්නේ නේද දැන් පහුගිය දවස්වල කිව්වා රනිල් අනුර ඩීල් තිබ්බට මට තියෙන්නේ ජනතාවත් එක්ක තමයි ඩීල් එක කියන්නේ මේ ජනතාවගේ දරුවෝ තමයි ඔය කුඩු ගෙන්නලා නිකන් සොම්බි කරන්න හැදුවේ ඔය කට්ටිය ඒ වුණාට මේ කජ්ජාගේ පුතත් කතා කරා කුඩු ගැන සජ්ජා කතා කරේ නෑ නේ ඒ කියන්නේ මේ පන්තිය ආරක්ෂා කරගන්න ඒගොල්ලෝ ඕන තැන්වලදී එකතු වෙනවා ඕන තැන්වලදී නිහඬව ඉන්නවා කොහොමනේ වැඩේ ඊට අමතරව අර පරණ පෙන්ෂන් ගිය විප්ලවවාදියෝ දෙන්නේ කාය එළියට බහැලා ඉන්නවා කවුද අපේ ලෙමන් පෆ් විමලයි අර නන්දන මේ ළඟදී කියනවා මේ මිනිහා තුවක්කුවක් තරම් එළියට බැස්සලු තිල්ලින් වගේ හිරේ ගියේ නෑලු හරි කියලා මිනිහා මේ ඊයේ පෙරේදව කියලා මිනිහා තුවක්කුව අරගෙන එළියට බැස්සා විතරක් නෙමෙයි තුවක්කුවක් තරම් ගිහින් රිංග ගත්තා අර අගුපිනේ හරි ඒ පැත්තේ ඉඳගෙන ඒ අර විප්ලවවාදී කතන්දර ටික එයාට වටිනාකම හදාගන්න පාවිච්චි කරනවා ඒ කියන්නේ දැන් අර පැත්තේ නැහැනේ එහෙම මොනවා ඒ පැත්තේ ඉඳගෙන මේ පැත්තේ හිටපු එක ගැන තමයි කියන්නේ හරි දැන් මේ ඔක්කොම ඔය පෙන්ෂන් ගිය විප්ලවවාදියෝයි මහා වීරයෝ වෙලා මේ ඇයි මේකට ගහන්නේ මේ ආණ්ඩුවට ගහන්නේ ඇයි ඈ මේ ආණ්ඩුවේ ක්‍රියාත්මක වීම විවේචනය කරන්නේ ඇයි කාට හරි වචනයක් වැරදුනාම අම්මට සිරි උඩ දදා ඈ කියව දඟලන්නේ ඇයි අපි නම් ජනතාව විදියට තේරුම් ගන්නේ මුන් ඔක්කොටම කඳහරා වැදිලා තියෙන්නේ හරි කඳහරාම වැදිලා තියෙන්නේ වෙන කියන්න දෙයක් නැහැනේ ඒ හින්දා කාට හරි වචනයක් වැරදෙන එක ඈ එහෙම නැත්නම් වෙන මොකක් හරි ගොම් පාට් එකක් ඈ කාගේ හරි මේ බොත්තම මාරු වෙච්ච එක ඕකක් අල්ලගෙන උඩ දදා ඉන්න එකක් තමයි කරන්නේ ওই විපක්ෂයේ කලබල වීම මම නම් පුරවැසියෙක් විදියට තේරුම් ගන්නේ ආණ්ඩුව සාර්ථකයි කියලා හරි ආණ්ඩුව සාර්ථකයි කියලා
ඒ කියන්නේ අපි මේ ආණ්ඩුව අසාර්ථක නම් ඔවුන් ඔච්චර කලබල වෙන්නේ නැහැ. උන් දන්නවා මේ අසාර්ථක වීම හරහා එයාලට පාර හැදෙනවා කියලා. හරි? මේ සාර්ථක හින්දාමයි ඔය මේ කෙන්දිරිලි අඳෝනා. දැන් ඔය අඳෝනා කෙන්දිරිලි ඈ ඌ ඔක්කොම කාටද කියන්නේ බලන්න. ඈ කාටද කියන්නේ බලන්න. මොකක් හරි කොහෙන් හරි ඇවිල්ලා අර කැමරාව කටව ගත්තාම ඉතින් අඬනවා. අඬන්නේ කාට? කවුරු ඉස්සරහද මේ අඬන්නේ? ඈ මේ රට ණය ගෙවා ගන්න බැරි තැනට හිඟමනට ඇදලා දැම්මේ උන්නේ. ඈ ඒ ගමන් එහෙම තියෙන රටක ඈ මිනිස්සුන්ට කණ්ඩ නැතුව හිටපු රටක කිරිපිටි ටික නැතුව හිටපු රටක අවුරුදු දෙකට කෝටි 54ක් විතර වියදම් කරලා තමන්ගේ මන්දිරේ අලුත් කඩියා කරගත්ත ගණ්ඩ කියලා මහජන සල්ලි ගසා කාපු නායකයෝනේ ඈ නේද? එතකොට උන්ගේ දරුවන්ගේ පොත් බෑග් බැලුවද කුඩු හොයන්න? නැහැනේ. අපේ මේ ගමේ අර ඉස්කෝලේ අර කිරි දරුවන්ගේ උන් දන්න කුඩකුත් නැහැ. උන්ගේ බෑග් නේ බැලුවේ. උන් ගෙනල්ලා උන් බෙදා හැරලා අපේ උන්ගේ බෑග් නේ චෙක් කරේ. උන්ගේ දරුවන්ගේ බෑග් චෙක් කරේ නෑනේ. ඒකලා මේ අපේ දරු පරපුර විනාශ කරන්න වැඩ කරලා ඉවර වෙලා රට විනාශ කරලා හිඟමනට ඇදලා දාලා ඉවර වෙලා මේ උන් ඇවිල්ලා අපිට දුක කියනවා. උන් එකතු වෙනවලු පලි ගන්නවලු උන්ගේ දුකත් අපි අහන්න ඕනේ. මේකට කෙලවක් නෙවෙයි. අපි ගැන හිතාගෙන ඉන්න විදිහ ඔය. ඒ කියන්නේ උන් කියන ඕන එකක් අපි පිළිගන්න ලෑස්ති කියලා උන් තාම හිතාගෙන ඉන්නවා. එහෙම කාලයක් තිබ්බා තමයි. ඒ වුණාට දැන් ඒක වෙනස් වෙන්න ඕන. මන්නම් අපේ ගමේ උන්ට කියන්නේ මේ අපි නිකන් අර විනෝද සමය බලනවා වගේ ඒක බලමු. අයනම් පුතෝ උන්ට දෙන්න ඕනේ නැහැ. මේක කාබාසිනියා කරලා දැම්මේ ඔව්. ඒ හින්දා අයනම් එන්න දෙන්න ඕනේ නැහැ. ඔව්ම මේ දේශපාලන බිමෙන් අතු ගාලම දානවා. අතු ගාලම දානවා. මම නම් හැමෝටම කියන්නේ ඒක. මට මේ ආණ්ඩුව හොඳයි. මං කියන්නේ එහෙම. එහෙම වෙන්න ඕනේ නැද්ද? අපිත් වෙනස් වෙන්න ඕන රට හදන්න. නතර කරන්න අයිස් වැටෙනවා.